අපි සූදානම් වෙන්නේ අපේ ග්‍රීන් හවුස් එක හදන්න. ගොඩාක් පුංචි එකක් නෙමෙයි. අපිට ඇතුළට දොරෙන් ඇතුල් වෙලා ඒ අවශ්‍ය කටයුතු කරන්න පුළුවන් විදිහේ ටිකක් ලොකු එකක්. ඔයා අපේ වීඩියෝත් එක නිරන්තරයෙන්ම රැඳී ඉන්න කෙනෙක් නම් ඔයාට මතක ඇති මේ වීඩියෝව අවුරුද්දකට විතර කලින් අපි කරා අපේ ග්‍රීන් හවුස් එක හදන හැටි ගැන. දැන් අපි ස්ට්‍රක්චර් එක හදලා ඉවරයි. මේකට ටිකක් වෙලා ගියා. පැය දෙකක් විතර යන්න ඇති. අපි අපේ ග්‍රීන් හවුස් එක හදලා ඉවරයි. හරිම සතුටුයි ඉතින් මේ විදිහට ආසාවෙන් හරිම උනන්දුවෙන් අපි හදපු ග්‍රීන් හවුස් එකට පහුගිය කාලෙක අත්වෙච්ච අවාසනාවන්ත ඉරණම ගැන තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ. මේ තත්ත්වය ඇත්තටම ඇති වුණේ දැන් සෑහෙන කාලයකට කලින් විශාල සුලි කුණාටුවක් වගේ ඇවිල්ලා අපේ ග්‍රීන් හවුස් එක හුලඟ ගහගෙන ගිහිල්ලා විනාශ වුණා. ඉතින් මේ වෙලාවේදී හරිම අමිහිරි සිතුවිලි තමයි ඇතුනේ. හරිම දුකයි. ඇත්තටම වීඩියෝ කරගන්න කල්පනා වුණේ නැහැ. මගේ ගස් ඔක්කොම බිමට වැටලා මේ බලන්නකෝ දැන් මේ ඕකිඩ්ස් පැල ඔක්කොගෙම අර එහා පැත්තට වැටලා තිබ්බේ. මේ පස් මුකුත් නැහැ. මුල් විතරක් උඩට එන්න. ඒක දරා ගන්න බැරි වුණා එකපාරටම දකිද්දි. මේ ඇත්තටම මාර දුකයි මට. සාමාන්‍යයෙන් අපිට අවුරුද්ද පුරාම වගේ හුලං ලැබෙනවා. ලොකු හුලං එනවා. හැබැයි මේ අපි හිතුවා මෙතන ටිකක් ආවරණය තියෙනවා. මේ පැත්තෙනොත් ලොකු තාපයක් තියෙන. ඒ වගේම එහා පැත්තේ ගෙදරට කව වෙනවා. ඒක මෙතන ලොකු මේ ගහක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ප්ලම් ගහ යට වගේ තියෙන්නේ. ඒ නිසා හුලං එන්නේ නැති වෙයි කියලා. මේ එක පාටම නිකන් මං ඇතුලේ ඉන්නකොට ලොකු ස්ටෝම් එකක් ආවේ. ඇවිල්ලා මේකේ අර කව එක ගහකටම යන්න හැදුවා. ඊට පස්සේ මේ ජොයින්ට් ඔක්කොම ගැලවිලා මං ඉතින් පුළුවන් තරම් යටට බර දාලා අපි අර ගහපු හුක්ස් ඔක්කොමත් ගැලවුණා යටින්. ඊට පස්සේ බර දාලා මං පොඩ්ඩක් ගේ ඇතුළට ගිහිල්ලා ආපහු එනකොට තමයි මේ ඔක්කොම ටික මේ ගස් පෙරලිලා. මොකද මේ රැක්ස් අර හුලං ඇවිල්ලා මේ ග්‍රීන් හවුස් එකේ මේ අර සැකිල්ල හෙලවෙනකොට ඒ රැක්ස් වල තිබ්බ ගස් ටික ඔක්කොම බිමට වැටලා තියෙනවා. හරිම ෂොක් ඉතින්. තාම පේනවා අර බලන්න අර එහා පැත්තට තියෙන පයින් ගස් එහෙම ඇඹරි ඒ හුලං එන්නේ. ඒ වගේම අද වෙදර් ෆෝකාස්ට් එකේ තියෙන විදිහට තව ටික වෙලාවකින් හයියෙන් වහින්න පටන් ගන්නවා. ඒ නිසා මේ පැල මන් දැන් අයින් කරන්න ඕනේ. අයින් කරන්න කලින් ඉක්මනට මේ ටික ආපහු සැරයක් රිපෝට් කරන්න ඕනේ. රිපෝට් කරලා ඇත්තට මේ වගේ ලේබල්ස් මම ඒ කලර්ස් වල හැටියට එතකොට වෙරයිටිස් වල හැටියට ලේබල් කරලා තිබ්බා. ඒ ඔක්කොම මට දැන් හොයාගන්න බෑ. ඒ තරමටම මේ ඒවත් මික්ස් වෙලා තියෙන්නේ. කොහොම හරි මම ඉක්මනට මේ ටික රිපෝට් කරලා ඕකිඩ්ස් ටික පරිස්සම් තැනකින් අරන් තියන්න ඕනේ. මගේ ළඟ ඕකිඩ් මික්ස් එක තියෙනවා. මම ඒ නිසා ඕකිඩ් මික්ස් කියන එකේ තමයි මාධ්‍ය තමයි හදන්නේ. සාමාන්‍යයෙන් ඕකිඩ් පැලයක් රීපෝට් කරාම ආපහු අවුරුද්දක් දෙකක් විතර යනකම් බලාගෙන ඉන්න වෙනවා මල් පිපෙන්න. ඉතින් ඒක මම ආසාවෙන් හිටියේ දැන් මේ ලබන අවුරුද්ද විතර මට මල් බලා ගන්න පුළුවන් වෙයි කියලා. දැන් මේ බලන්නකෝ. මං උදේ මේවට පොහොර දාලා තියෙන්නේ. ඒ නිසා මේ මුල් වෙට්. සොබාදහමේ සිදුවෙන වෙනස්කම් වලට අවලාද නගන්න අපිට බෑ. ඉතින් ඒ අභියෝග වලට මුහුණ දීගෙන ඉදිරියට යන එක තමයි ජීවිතය කියන්නේ. ඉතින් වගාවටත් අපේ ගෙවතු වගාවටත් අපේ විනෝදාංශ වලටත් ඒ සියල්ල පොදුයි. එහෙමනම් අපි ආයෙත් දවසක හමු වෙමු තවත් අලුත් අත්දැකීමක් එක්ක. මේ වීඩියෝ එකත් එක්ක රැඳී හිටියට ගොඩක් ස්තුතියි. මේකේ මේ මලක් එනවා.